සුබ දවසක් සියලුම දෙනාට. අලුත් නව සාමනිසුළු සම්බන්ධයෙන් නව සංශෝධනයක් නිකුත් කරලා දෙනවා 2025 ජූනි 4 වෙනිදා. ඒ කියන්නේ මේ ඊයේ පෙරේදා. ඒ ගැන පොඩ්ඩක් මේ සංශෝධනය ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න මේ වීඩියෝ එක කරේ. මේ සංශෝධන ගැසට් නිවේදනයේ අංකය තමයි 24/93 ඇලයිරක් 34 2025 ජූනි 4 වෙනි බදාදා ගැසට් එක. මේ ගැසට් එකේ අධිකරණ අමාත්‍යවරයා සංශෝධන කීපයක් කළා තියෙනවා. පළවෙනි සංශෝධනය තමයි අවුරුදු 30ත් අවුරුදු 75ත් අතර අයට තමයි සාමනිසුළු තනතුරක් ඉල්ලුම් කරන්න පුළුවන්. 75 සම්පූර්ණට පස්සේ සාමනිසුළු තනතුර ඒ කියන්නේ අහෝසි වෙනවා. 30ට වැඩි 75ට අඩු වෙනකොට තමයි ඉල්ලුම් කරන්න පුළුවන්. ඊළඟට මේකේ දැන් මුළු දිවෙන්ටම සාමනිසුළු එකපාරපත් කරන්න බෑ. යම්කිසි පරිපාලන අධිකරණ දිස්ත්‍රික්කයක් සඳහා සාමනිසුළුවරයෙක් පත් වුණාම ඒ අවුරුදු 5ක් සේවය කරන්න ඕනේ. ඒ සේවය කළා ඊට පස්සේ යාට ඉල්ලීමක් කරනවා අමාත්‍යවරයාගෙන් යාව මුළු දිවයිනටම සාමනිසුළුවරයෙක් වශයෙන් පත් කරන්න. හැබැයි එතකොට අපස උසස් පෙළ අවම එක විෂයක්වත් සමත් වෙලා තියෙන්න ඕනේ. ඊළඟට අර සාමනිසුළු සාමාන්‍ය කෙනෙක් පත් වුණත් අපස සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ. ඒක එහෙමමයි. මේක ජීවිත කාලය පුරාවටම තමයි වෙලසන තිබුණේ. ඒක දැන් ඒතර 75 අවුරුදු 75 වුණාම ඒක අයින් වෙනවා. ඊළඟට ඉංග්‍රීසි භාෂාවෙන් එන මොන හරි ලියවිලි සාතික කරන්න බෑ. අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂාව සමත් නැත්නම් ඉංග්‍රීසි භාෂාව සමත් නම් තමයි සාතික කරන්න පුළුවන්. ඊළඟට මෙච්චර කල් තිබුණා දැන් ගැසට් නිවේදනයෙන් මේච්ච දවස් තිබුණා ප්‍රාදේශීය ලේකම්වරයාගේ ජීවිත සාතිකයක්. දැන් ඒක වෙනස් කර දෙන ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සාතික කරන ජීවිත සාතිකයයි ඊට පස්සේ ශාරීරික මානසික හැකියාව මානසික තත්ත්වය තහවුරු කරන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙක්ගෙන් සහතිකයකුයි. මේ දෙකම ඕනේ දැන් අවුරුද්දෙන් අවුරුද්ද දෙන්න ඕනේ අධිකරණ මධ්‍යන්තයට යවන්න ඕනේ. එතකොට ඒක හොඳ ප්‍රගතියක්. මොකද සාමනිසුළු තනතුර කියන එක මේ යම්කිසි පිළිගත් මට්ටම ප්‍රමිතියට ගේන්න යම්කිසි කාරණා කරන්න ඕන කාරණා තියෙනවා. ඒවා ගොඩක් මෙතන ඇතුළත් වෙලා තියෙනවා. ඒක හොඳයි. මේක වෙන සංශෝධන නෑ. ඔන්න ඔය චුට්ට තමයි සංශෝධන තියෙන්නේ. ඔබ සියලු දෙනා දැනුවත් කරන මේක කළේ. මගේ වීඩියෝ එක හොඳ නම් මම මේ කරන දැනුවත් කිරීම හොඳ නම් මගේ channel එක subscribe කරලා උදව් කරන්න. ඒතර දැනුම අනිත්යටත් යනවා. එහෙනම් ගොඩාක් ස්තුතියි ඔබ සියලු දෙනාටම මේක අහගෙන හිටියට. ගොඩාක් ස්තුතියි.